එන්න හිනදිගේ නාලිකාවත් සමග එකතු වන ඔබ සියලු දෙනාටම සුබම සුබ දවසක් කියලා ඉතාමත් ආදරයෙන් අපේ නාලිකාවට පිළිගන්නවා. ඉතින් අදත් ඔන්න ලස්සන දවසක් උදා වෙලා තිනවා. ඔයාලගේ ජීවිතයේ තවත් එක පියවරක් ඉහළට ඉදිරියට අරගෙන යන්න. ඉතින් මේ අලුත් මාසයකට අපි හැමදෙනාම ඇවිල්ලා තියෙන්නේ. මේ මාසේ ඉතාමත් සුබ මාසයක් වෙනවා. ඒ ඇයි කියලා මම ඉදිරි වීඩියෝ එකකදී පැහැදිලි කරලා දෙනවා. ඉතින් අද මම ඔයාලත් එක්ක බෙදා ගන්න යන මැසේජ් එක ටිකක් ගැඹුරු මැසේජ් එකක්. මේක විශ්වයත් එක්ක සම්බන්ධ මැසේජ් එකක්. ඉතින් අද දවසේදී මේක ඔයාට ලැබුණා නම් ඔයා විශේෂ කෙනෙක්. එයා මේක ලබන්න සුදුසු කෙනෙක් විය යුතුමයි. ඊ රාත්‍රියේ මම නිින්දට ගියා. ඒ වෙලාවේ මම පොඩි මෙඩිටේෂන් එකක් කරා මේ විශ්වයේ ශක්තියත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් ඒ වෙලාවේදී ඒ නිශ්ශබ්දතාවයත් සමග මට දැනුණ උතුමාකාර ශක්තියක්, ඒ වගේම හැදිලි බවක් දැනුණා. ඉතින් මම මගේ සිතුවිලි සමග සම්බන්ධ වෙන්න, මගේ අටිසිතත් එක්ක සම්බන්ධ වෙන්න පොඩි වෙලාවක් ගත්තා. ඒ වෙලාවේ මට දැනුණ දෙයක් තියෙනවා. යම් දෙයක් මට ඉතාමත් ගැඹුරින් සම්බන්ධ වෙන්න පටන් ගත්තා. ඒක මේ විශ්වය සහ ඔයා අතර යම් කිසි කාරණාවක් මට දැනෙන්න පටන් ගත්තා. ඉතින් ඒ කාරණාව ගැන තමයි අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් අද දවසේ ඔයා අලුතෙන් නම් අපේ නාලිකාවත් එක්ක එකතු වෙන්නේ. අපි මේ විශ්වාකර්ෂණ නීතිය සම්බන්ධයෙන් තමයි කියලා දෙන්නේ. මේ විශ්වයේ ශක්තිය සත්‍යක්. ඉතින් මේ සම්බන්ධයෙන් ඔයාට ආසාවක් තියෙනවා නම්, ඔයාට මේ විශ්වයත් එක්ක සම්බන්ධයි කියලා දැනෙනවා නම් මම පල්ලෙහාට කියලා channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම bell notification එක all කියන එකට දාලා තියාගන්න. ඉතින් ඊයේ රාත්‍රියේ මම මේ කරපු මෙඩිටේෂන් එක ගැන මම කියමින් හිටියේ. ඉතින් ඒ වෙලාවේදී ඉතාමත් ගැඹුරින් මාව ඇදීගෙන ගියා වගේ මට දැනුණා. මේ අමුතුම සංකල්පයක් ගැන මට ආවර්ජනය වෙන්න පටන් ගත්තා. මහා පොළවේ අපේ ජීවිත ඉතාමත් ෂණික මොහොතක් විතරයි. ඒ කියන්නේ හරිම පොඩි වෙලාවක් තමයි අපිට මේ විශ්වයේ මේ මහා පොළොව මත ඉන්න ලැබෙන්නේ. ඉතින් ඒක බියක් ඇති කරගන්න අවශ්‍ය දෙයක් නෙමෙයි. නමුත් මට මතක් කරලා දෙන්නයි අවශ්‍ය මේ විශ්වයේ තියෙන ලස්සන දකින්න. සෑම මොහොතකම තියෙන වැදගත්කම දකින්න. මේ මොහොතේ ජීවත් වෙන්න. Universe gives us a sacred amount of time, not to rush or waste, but to live intentionally and align ourselves with higher purpose. ඉතින් මේ විශ්වයෙන් අපිට පූජනීය වේලාවක් ලබා දීලා තියෙනවා. ඉතින් පොදුවේ ගත්තොත් අවුරුද්දක් කියන එක අපි එහෙ බලලා මෙහෙ බලනකොට ගෙවිලා ඉවර වෙනවා. ඉතින් ඔය වගේ 100ක් වත් අපි ජීවත් වෙන්නේ නැහැ. අපිට තියෙන කාලය ඉතාමත් සීමිතයි. ඉතින් මේ සීමිත කාලය චේතනාන්විත ජීවත් වන්න සහ අපගේ උසස් අරමුණු සමග අපව පෙළගස්වන්න අපි උනන්දු වෙන්න ඕන. ඒක හැමෝටම කරන්න බෑ. ගොඩක් අය රේස් එකක් වගේ දුවනවා මොකටද දුවන්නේ කියලාවත් සමහර වෙලාවට දන්නේ නැහැ. ඔහේ යනවා, යන පැත්තට ගිහිල්ලා එයාලගේ ජීවිත කාලය එයාලා අවසන් කරනවා. අවසන් කරනකම්ම දන්නේ නැහැ ජීවිතේ ගත වුණේ කොහොමද කියලාවත් අයිඩියා එකක් නැහැ. ඉතින් මටත් තිබුණා ඒ වගේ ජීවිතේ සමග ඩිස්කනෙක්ටඩ් ගතියක් දැනෙන කාලයක්. මොකද්ද කරන්න කියලාවත් අදහසක් තිබුණේ නැහැ. යන පැත්තටම යන ගමන් හිටියේ. My life felt chaotic, rushed and without purpose. ඉතින් ඒ කාලේ මම විශ්වයත් එක්ක සම්බන්ධ වෙලා නෙමෙයි හිටියේ. ඉතින් හැම වෙලේම හැමදේම ට්‍රෂ් කරගන්න, හදිස්සියෙන් කරන්න උත්සාහ ගත්තා. ඌව නිකන් විසිරුණු ස්වභාවයක් තමයි හැම වෙලේම තිබුණේ. එක තැනකින් තව තැනකට යනවා. අර තිබුණ තැන unsettled, unfulfilled, පරිපූර්ණ, පිරුණු නැති ගතියක් තමයි හිතට දැනෙන්නේ. නමුත් 2023 වර්ෂයේදී මගේ subconscious mind එක consciously shift කරගත්තට පස්සේ, awakening එකට ළඟා වුණාට පස්සේ, විශ්වයත් එක්ක සම්බන්ධ වෙන්න පටන් ගත්තට පස්සේ මගේ focus එක මේ විශ්වයත් එක්ක සම්බන්ධ වෙන්න පටන් ගත්තා. මගේ ඇතුළාන්තයේ තියෙන vibration එක වැඩි වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ everything began to change. හැමදේම වෙනස් වෙන්න පටන් ගත්තා. මගේ ජීවිතේට හොඳ අරමුණක් ඇති වුණා. මොකක්ද මම කරන්නේ? මොනවද ඊළඟට කරන්නේ? හරිම පැහැදිලි බවක්, හොඳ clarity එකක් ඇති වෙන්න පටන් ගත්තා. ඒ වගේම ඇතුළාන්තයේ හරිම නිවුණු ස්වභාවයක් මට දැනෙන්න පටන් ගත්තා. ඉතින් මේ විශ්වය අපිට කියන්නේ හැම වෙලාවෙම විශ්වය අපිට රිමයින්ඩ් කරනවා, මතක් කරලා දෙනවා මේ මොහොතේ ඉන්න කියලා. කොයිම වෙලාවකවත් ඩිස්කනෙක්ටඩ් වෙන්න එපා. මේ මොහොතත් එක්ක තියෙන සම්බන්ධතාවය නැති කරගන්න එපා. ඒ වගේම පසුබසින්න එපා කියලා. ඉතින් මේ හැමදේම ගැන ඔයාට හොඳ අවබෝධයක් ඇති වෙනවා නම්, මේ ලෝකයේත් එක්ක හොඳ දැක්මක් ඔයාට දැනෙනවා නම්, මේ විශ්වයත් එක්ක හොඳ සම්බන්ධයක් ඔයාට දැනෙනවා නම්, ඒක තමයි අවදි වීම කියන්නේ. ඉතින් මේ එදිනෙදා ජීවිතයේදී අපිට දැනෙන මේ distractions,
බාධාවන් කඩාගෙන ඉදිරියට යන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. අපේ ඇතුළාන්තේ ලොකු ශක්තියක් ඒ සඳහා තියෙන්න ඕනේ. ඉතින් ඒක අපේ ඇතුලේ තියෙනවා. අපිට තියෙන්නේ ඒ ශක්තිය මොකක්ද කියලා අඳුරගන්න මේ විශ්වයත් එක්ක ඒක සම්බන්ධ කරන්න තමයි අපිට තියෙන්නේ. මිනිස්සුන්ගේ තියෙන වැරදි දෙයක් තමයි මේ හැම වෙලාවෙම රෂ් කරගන්න බලනවා. ඒ කියන්නේ බුදුම හදිස්සියක් තියෙනවා යම් දෙයක් කරන්න ගියාම. හැබැයි ඒක එහෙම හදිස්සිය කරන්න උමනා දෙයක් නොවෙන්න පුළුවන්. දැන් බලන්න ගොඩක් වෙලාවට පාරක තොටක යනකොට ඔයාලට පේනවා ඇති මේ වාහන. ඇත්තටම සමහර විට මේ වැඩ ඇරලා ගෙදර යනවා වෙන්න පුළුවන්. ඉතින් මේ පාරේ යනකොට උදුම හදිස්සියක් තියෙන්නේ ඒ ගමන යන්න. පාරේ යන මිනිස්සයාව යට කරගෙන හරි එයාගේ ගමන යන්න තමයි ගොඩක් දෙනෙක් උත්සාහ කරන්නේ. ඒ කියන්නේ පුදුම රෂ් එකක් එතන තියෙනවා. සමහර විට ඔළුව වෙන කොහෙවත් හිත වෙන කොහෙවත් තියෙන්න පුළුවන්. එහෙම වෙන්න බෑ. ඔයාට ඕනම වෙලාවක හදිස්සියක් වෙන්න අවශ්‍ය නැහැ. මේ මොහොතේ ඔයා ඉන්නවනම්. ඒ වගේම තවත් දෙයක් මම දකිනවා. ඒ තමයි මොකක් හරි දෙයක් අපි කරන්න යනකොට ගොඩක් දෙනෙක් ඒක පර්ෆෙක්ට්ම කරන්න උත්සාහ ගන්නවා. එහෙම කරන්න බැරි නම් ඒක නොකර ඉන්නවා. ඉතින් අන්න එතකොට අර කරන්න තියෙන ටික හරි නොකරන පැත්තට තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේ යුනිවර්ස් එක හැමතිස්සෙම ඔයාට මතක් කරලා දෙන දේ තමයි we don't need to do it alone. අපිට තනිවම මේ දේ කරන්න අවශ්‍ය නැහැ. ඒක අපි විතරක් නෙමෙයි තවත් අය කරනවා කියලා හිතන්න. ඉතින් මේක පර්ෆෙක්ට්ම කරන්න අවශ්‍ය නැහැ. අපි ඒක කරන එක තමයි මෙතන තියෙන වැදගත්ම දේ. ඉතින් මේක අවබෝධ වෙන්නත් යම් කිසි විදිහක බුද්ධියක් ඔබ සතු විය යුතුයි. මම විශ්වාස කරන දේ තමයි වේනාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්නේ හරිම බුද්ධිමත් පිරිසක්. මොකද මේ වගේ විශ්වාකර්ෂණ නීතිය වගේ දෙයක් හැමෝටම තේරෙන්නේ නැහැ. මේ වගේ දෙයක් තේරුම් ගන්නත් බුද්ධියක් තියෙන්න ඕනේ. ඔයාගේ ඇතුලේ තියෙන බුද්ධිය හරි විදිහට මෙහෙවන්න. ඒ වගේම මේ විශ්වයෙන් එවන පණිවිඩ වලට අනුව ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතේ හැඩගස්වන්න. ඒ අනුව ඔයාට පුළුවන් ඔයාගේ ভাইබ්‍රේෂන් එක ඉහළට අරගෙන ඔයාව දියුණුව කරා අරගෙන යන්න. ඔයාගේ ජීවිතේ higher self එක ඔයාට හොයාගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකට තමයි මේ යුනිවර්ස් එක හැම දවසකම අපේ නාලිකාව හරහා හරි මේ විදියකින් හෝ ඔයාව මෙහෙවන්න, ඔයාව ගයිඩ් කරන්න උත්සාහ කරන්නේ. ඉතින් අද අපේ නාලිකාවෙන් මේ වීඩියෝ එක හරහා ඔයාලට ලබා දෙන විශේෂම මැසේජ් එකක් තමයි පොඩ්ඩක් දැන් ස්ලෝ ඩවුන් වෙන්න. හැම දෙයකටම හදිස්සි වෙලා දුවලා ගිහිල්ලා අන්තිමට හති වැටෙන එක තමයි සිද්ධ වෙන්නේ. හැබැයි ටිකක් ස්ලෝ ඩවුන් වෙලා බලන්න ඔයාට මොනවද කරන්න පුළුවන් දේවල් තියෙන. ඔයා කරන දේ හරියටම කරන්න අවශ්‍ය නැහැ. හැබැයි ඔයාට අවශ්‍ය දේවල් මේ වෙලාවේ කරනවද කියලා වගේ බුද්ධියත් භාවිතා කරලා මේ මොහොතේ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. බලාපොරොත්තුට අවශ්‍ය දේවල් වගේ ආශාවන්, ඉන්ටෙන්ෂන්ස් මේ සියල්ලක තැනකට පෙළගස්වන්න. මේ සියල්ලම ඔයාට දැන්ටමත් තියෙන විදිහට ඒ සිතුවිල්ල, ඒ හැඟීම ඇති කරගන්න. අන්න එතකොට ඔයාට කිසිම රෂ් එකක් දැනෙන එකක් නැති වෙයි. දේවල් පසුපස හඹා නොයන්න. ඒ දේවල් වලට ඔයාගේ ළඟට එන්න ඉඩ දෙන්න. එහෙම වෙනකොට තමයි මේ විශ්වාකර්ෂණ නීතිය වැඩ කරන්න පටන් ගන්න. ඒ වගේම මේ විශ්වය විශ්වාස කරන්න. මේ ප්‍රොසෙස් එක, මේ ක්‍රියාවලිය විශ්වාස කරන්න. ඉතින් අපේ වටිනාකම හැදෙන්නේ මේ විශ්වයට අපි ළඟ තියෙන දේවල් අනුව නෙමෙයි. අපි ලබාගෙන තියෙන දේවල් වලට අනුව නෙමෙයි. අපිට කොච්චර ධනය තියෙනවද කියන එකට අනුවත් නෙමෙයි. මේ විශ්වයත් එක්ක සම්බන්ධ වෙන්නේ ඔයා ඇතුළාන්තයේ තියෙන යුනික් එනර්ජි එක. මේ ලෝකයට මොකක්ද කරන්නේ කියන එක මතයි. ඉතින් හැම වෙලාවෙම හොඳ සිතුවිලි ඇති කරගන්න, තවත් කෙනෙක්ට හොඳ දෙයක් කරන්න උත්සාහ කරන්න. නරක සිතුවිලි වාගේ සිතෙන් ඉවත් කරලා දාන්න. දැනටමත් ඔයා මේ බොරුවට දුවන ගමන් නම් ඉන්නේ, වගේ කාලේ නිකන් නාස්ති කරන ගමන් නම් ඉන්නේ, මේ අලුත් තාක්ෂණය මේ සෝෂල් මීඩියා ආසේ හිර වෙලා නම් ඉන්නේ. දැන් තමයි වෙලාව ඔයාට අවදි වෙන්න. දැන් ඇස් ඇරලා බලන්න ඔයා කොතනද ඉන්නේ, මොකක්ද ඔයාගේ ජීවිතයට අවශ්‍ය, ඔයා මොකක්ද කරන්න ඕනේ කියලා. දැන් ඔයා ඇස් ඇරලා බලන්න කාලය ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ විශ්වය තමයි ඔයාව මුදවන්න ඔයාගේ ගැලවුම්කරු. මෙතනදි කියනවා the universe is the ultimate redeemer of time. මේ වෙලාව කියලා දෙයක් ඇත්තටම නැහැ. වෙලාව මනින්ම ගත වෙනවා කියලා දැනෙන්නේ අපි අවදියෙන් සිටින්නේ නැති නිසා. අපි ගොඩක් වෙලාවට අවදියෙන් නෙමෙයි ඉන්නේ. මේ මොහොතේ ඉන්නේ ඊටමත් සුළු පිරිසක් විතරයි. ඉතින් වගේ කාලේ වේස්ට් වුණා කියලා හිතන්න එපා. Nothing is ever wasted. මේ ගතවන හැම වෙලාවකම ඔයාට ලැබෙන අත්දැකීම් හැමදේම ඉතාමත් වැදගත්. මේ විශ්වය තමයි ඔයාට විවිධාකාර වූ පරීක්ෂණයක් ලබා දෙන්නේ.
මොකද ඔයාට යම් කිසි ගමනක් මේ විශ්වය හදලා දීලා තියෙනවා. ගමනේ යන අතරදී ඔයා නොදැනුවත්වම ඔයාට යම් කිසි දේවල් ටිකක් සිදු වෙනවා. ඒ හරහා ඔයාට ලැබෙන පන්නරේ ඒ අත්දැකීම් ඔයාගේ ඉදිරිය සකස් කරන්න ඔයාව සූදානම් කිරීමක් තමයි කරන්නේ. ඉතින් දැනටමත් ඔයා යම් ගමනක් යන ගමන් නම් එන්නේ. දැන් මේ මොහොතේ සිදුවන දේවල් ගැන දුක් වෙන්න පීඩාකාරී තත්වයක ඉන්න අවශ්‍ය නැහැ. හරිම රිලැක්ස් එකේ මේ ගමන සතුටෙන් යන එක තමයි වැදගත් වෙන්නේ. මොකද ලස්සන අනාගතයක් ඔයාට ඉදිරියේදී එනවා කියන එක මම පැහැදිලිවම කියනවා. ඉතින් ඒ පිළිබඳව ඔයාට සතුටෙන් යන්න පුළුවන්. මේ මොහොතේදී ඔයාට තියෙන්නේ අවදියෙන් වගේ බුද්ධිය භාවිතා කරලා ඔයාට අවශ්‍ය දේවල් දැනටමත් තියෙනවා කියලා හිතලා සතුටෙන් මේ ගමන යන එක තමයි ඔයා කරන්න ඕනේ. ඉතින් ඔයා යන මේ ගමනේදී ඔයාට අත දෙන්න මේ විශ්වය ඉන්නවා. ඔයා තබන හැම අඩියක් පාසාම මේ විශ්වය වගේ පිටුපසින් ඔයත් එක්කම මේ ගමන යනවා. ඉතින් මේ ගතවන කාලය හරිම වටිනවා. ඒ නිසා මේක නොසලකා හරින්න එපා. මේක නිකන් ගතවන නිකම් මොහොතක් නෙමෙයි. විශ්වය ඔයා දෙස බලාගෙන ඉන්නවා. ඔයා ගන්න එෆර්ට් එක ඔයා කොච්චර වෙහෙසක් ගන්නවද ඔයාගේ ඩ්‍රීම්ස් පස්සේ යන්න. ඔයාට කොච්චර ඕමනාවක් තියෙනවද ආසාවක් තියෙනවද ඒ ඩ්‍රීම් එකට කියලා විශ්වය බලාගෙන ඉන්නවා. ඔයාට මේ ඩ්‍රීම් එක ඇත්තටම අවශ්‍ය නම් ඔයාට කරන්න තියෙන්නේ එකම එක දෙයයි. මේ ඩ්‍රීම් එක වගේ බලාපොරොත්තු වගේ සීනය දැනටමත් ඔයා ළඟ තියෙනවා කියලා විශ්වාස කරන්න. ඒක ඔයාට ලැබෙනවා කියලා විශ්වාස කරන්න. මේ යුනිවර්ස් එක විශ්වාස කරන්න. When you trust the universe with time and your path, it align everything for your highest good. අන්න ඒ විදිහට මම කියපු විදිහට කරද්දි ඔයාට හැමදේම ඒ තැනට යන්න හැමදේම මේ යුනිවර්ස් එකෙන් සකස් කරලා දෙනවා. The journey may require patience, but the reward will be far greater than anything you could have imagined. ඉතින් මේ ගමනේදී ඔයාට ඉවසීම කියන දේ ඉතාමත්ම වැදගත් වෙනවා. මේ ඉවසීම වැඩිපුර තියෙන කෙනාට මේ රිවර්ඩ් එක, මේ ත්‍යාගය ඔයා හිතනවටත් වඩා විශාල විදිහට ඔයාව සර්ප්‍රයිස් වෙන විදිහට මේක ඔයාට ලැබෙනවා කියලා විශ්වය කියනවා. ඉතින් මේ මැසේජ් එක ඇත්තටම මටත් විශේෂ මැසේජ් එකක්. මගේ ජර්නි එකේ මම හිතනවට වඩා ගොඩක් දේවල් මට මේ විශ්වයෙන් ලැබිලා තියෙනවා. දුෂ්කර කාලවල් අනන්තවත් තිබිලා තියෙනවා. හැබැයි දැන් මම විශ්වයත් එක්ක සම්බන්ධ වෙන්න පටන් ගත්තට පස්සේ සියල්ලම shift වෙන්න පටන් ගත්තා. දැන් සියල්ලම මම හිතන විදිහටම ගත වෙනවා කියලා මට කියන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයාටත් පුළුවන් මේ විදිහට ඔයාව shift කරන්න. ඔයාගේ higher self එකට ගමන් කරන්න ඔයාටත් පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක මේ විශ්වයත් එක්ක ඔයාට එකතු වෙලා කරන්න පුළුවන් දෙයක්. ඒ සඳහා ඔයාගේ විශ්වාසය කියන දේ number 1 තිබිය යුතුයි. ඉතින් මේ මහ පොළොවේ ඔයාගේ ජීවිත කාලය කෙටි වෙන්න පුළුවන්. හැබැයි මේ ජර්නි එක එතනින් ඉවර වෙන්නේ නැහැ. මේක දිගටම යනවා. මේක ඉටර්නල් ජර්නි එකක්. අපේ ආත්මයත් එක්ක සම්බන්ධ විශාල ගමනක තමයි දැන් ඔයා යන ගමන් ඉන්නේ. මේක එක මොහොතක් විතරයි. ඉතින් අපි කරන දේවල්, අපි හිතන දේවල්, මේ එනර්ජි එක හසුරවන විදිහ, මේ ලෝකයේත් එක්ක සම්බන්ධ වෙන විදිහ සහ මේ විශ්වයත් එක්ක සම්බන්ධ වෙන විදිහ, මේ හැම දෙයක්ම වැදගත්. අපේ සිතුවිලි කියන දේවලුත් ඉතාමත් වැදගත්. අපිට මොකක් හරි දෙයක් කරන්න ඕනේ කියලා අපි හිතෙන් හිතනවා නම් ඒ සිතුවිල්ලත් වැදගත් කියලා කියනවා. සිතුවිලි හරහා අපිට පුළුවන් නම් අපේ එනර්ජි එක මේ විශ්වයත් එක්ක සම්බන්ධ කරලා සතුටු වෙන්න. අපිට දෙයක් තියෙනවා කියලා abundance කියන එකෙන් අපිට විශ්වය ප්‍රතිචාර දක්වනවා. ඔයාට ඒ සිතන දේ බහුලව ලැබෙන්න පටන් ගන්නවා. මේ බහුලතාවයේ පස්සෙන් යන්න කියලා නෙමෙයි මම කියන්නේ. මේක හරියට තේරුම් ගන්න ඕනේ. ඔයා ඔයාගේ higher self එකත් එක්ක සම්බන්ධ වෙනකොට ඔයා ඇතුළාන්තයෙන්ම සතුටු වෙන්න පටන් ගනිද්දි තමයි මේ විශ්වය ඔයාට රිවෝඩ් එකක් විදිහට, ත්‍යාගයක් විදිහට මේ දේ ලබා දෙන්නේ. The universe naturally brings you what you need. When you align with your higher self and your true purpose, the universe naturally brings you what you need. ඉතින් ඔයාගේ ආධ්‍යාත්මයත් එක්ක සම්බන්ධ වෙලා ඔයාගේ higher self එක කරා ඔයාගේ vibration එක ඉහළට අරගෙන යනකොට මේ universe එක ඔයාට අවශ්‍ය සියලු දේම ලබා දෙනවා. ඒක මේ විශ්වයේ පොරොන්දුව. ඉමේජින් කරනවටත් වඩා දේවල් ඔයාට ආකර්ෂණය කරලා දෙන්න මේ විශ්වය බැඳී සිටිනවා. ඉතින් ඔයාගේ හදවතේ මොකක් හරි ඩ්‍රීම් එකක්, ගෝල් එකක්
පර්පස් එකක් තියෙනවනම් දැන් ඔයා හිතන්න ඕනේ ඒ දේ ඔයාට දැනටමත් ලැබිලා තියෙනවා කියලා ඔයා හිතන්න ඕනේ. මේක තමයි කන්ෆර්මේෂන් එක. දැන් තමයි වෙලාව ඔයාට ඒ දේ හිතන්න. ඒ නිසා ඔයාගේ පර්ෆෙක්ට් වෙලාව එනකන් ඉන්න එපා මේක කරන්න. දැන් තමයි වෙලාව, මේ මොහොත තමයි වෙලාව ඔයාට ඒ දේ කරන්න. මේ යුනිවර්ස් එක ඔයාව ගයිඩ් කරනවා. මේ තමයි ඔයාට ලැබෙන ගයිඩන්ස් එක. ඔයාට පසුබසින පරක්කු වෙන්න ඕන කියලා හිතන, පරක්කු කරන්න ඕන කියලා හිතනවනම්, එහෙම නැත්නම් ඔයාට සුදුසු නැහැ මේ දේ ලබන්න කියලා ඔයාට දැනෙනවනම්, පොඩ්ඩක් S2 වහලා ඔයාගේ ඇතුළාන්තයත් එක්ක කතා කරන්න. අහන්න ඔයාට මේක ඇත්තටම අවශ්‍යද? ඔයා මේක ලබන්න ඇත්තටම සුදුසුද කියලා ඔයාගෙන්ම අහන්න. ඔයා ඔයාටම කියන්න ඔව් මම මේක ලබන්න සුදුසුයි කියලා. ඊට පස්සේ ඒක ඔයාට ලබා දෙන විදිහ විශ්වය තීරණය කරයි. ඉතින් හැමදාම වගේ මේ දිව්‍යමය පණිවිඩය හරහා ඔයාට මේ විශ්වයේ ශක්තිය, විශ්වයේ ආශිර්වාදය ලබා දෙනවා. ඔයා යන ගමනට, ඔයාගේ සිහිනයට ඔයාට යන්න පුළුවන් වෙන්න කියලා මමත් මගේ හදවතින්ම ඔයාට ආශිර්වාද කරනවා. එහෙනම් අද අලුතෙන් නම් අපේ නාලිකාවත් එක්ක එකතු වෙන්නේ. අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ එකට like එකක්, comment එකක් දාගෙන යන්න. එහෙනම් ඔයාලා හැම දිනාටම බොහෝමත්ම ස්තුතියි.